හායි ඉතින් කොහොමද හිතනවා හැමදෙනාම ඉතාම හොඳින් සතුටෙන් ඉන්නේ නැති කියලා අද 2025 සැප්තැම්බර් මාසේ 17 වෙනි බදාදා. ඉතින් මේක නම් වීඩියෝ එකක් නෙමෙයි ඔඩියෝ එකක්. මම මේක රෙකෝඩ් කරන්නේ අද උදේ පාන්දර. ඉතින් දහසක් බුදුවන මේ ලස්සන උදේ පාන්දර මට හිතට ආපු සිතුවිල්ලක් හිතට ආපු එකක් නෙමෙයි ඇත්තටම මේක මට සිද්ධ වෙච්ච දෙයක්. මගේ එක්ස්පීරියන්ස් එකක් මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මට හිතුණා මේ ලස්සන උදේ පාන්දර මේ ලස්සන සිතුවිල්ල මේ ලෝකයට මුදා හරින්න මේ විශ්වයට මුදා හරින්න තවත් කෙනෙකුට මේක ඇහුනොත් මේක මේ පණිවිඩය ඇහිීමට නියමිතව සිටින තවත් කෙනෙකුට මේක ඇහුනොත් ඒක එයාටත් හොඳක් වෙනවා. හැමතැනටම හොඳක් වෙන ලස්සන සිතුවිල්ලක් නිසා. ඉතින් මම කියන්නම් මොකද්ද මේ කතන්දරේ කියලා. අපි හැමනිතරම හොඳින් ජීවත් වෙනවා නම් අවංකෙන් ජීවත් වෙනවා නම් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඕනම දෙයකට අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ සත්‍යක්‍රියාවක් කරලා මට යම්කිසි හාස්කමක් සිද්ධ වෙච්ච දෙයක් තමයි ඉතින් මේක. ඉතින් මට සිද්ධ වෙච්ච සිදුවීම කියන්න යන්නේ නැහැ. මොකද ඒක මගේ පෞද්ගලික කාරණාවක් නිසා. නමුත් අපි ඇත්තටම ලෝයල්ටි විදියට ජීවත් වෙනවා නම් තමන්ට අවංකව ජීවත් වෙනවා නම් තමන් හැමනිතරම හොඳින් ජීවත් වෙනවා නම් තමන්ගෙන් හැමනිතරම තව කෙනෙකුට යහපතක් වෙන විදියට හොඳක් වෙන විදියට ජීවත් වෙනවා නම් ඒත් එක්කම තමන්ගේ සිතුවිලි වලින් පවා තමන්ගේ බැල්මකින් පවා කියන්නේ බොඩි ලැන්ග්වේජ් එකකින් පවා තව කෙනෙකුට හොඳක් වෙන්න පුළුවන් විදියකට අපි ජීවත් වෙනවා නම් ඉතින් අපිට මොන හරි අමාරු දෙයක් සිද්ධ වුණොත් අපිට දරා ගැනීමට අපහසු දෙයක් සිද්ධ වුණොත් ඒ වෙලාවට මේ තමන් හොඳින් ජීවත් වීමේ ආනිසංස වලින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපිට මේක අලුත් දෙයක් නෙමෙයි 아무තු දහමක් නෙමෙයි. මගේ සිතුවිලි දන්සල කියලා මම වීඩියෝ හරි ඔඩියෝ හරි මොන හරි මගේ සිතුවිලි මේ විශ්වයට නිකුත් කරන යම්කිසි පොඩි වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒකට තමයි මම අද මේ ඔඩියෝ එක මුදා හරින්නේ මගේ සිතුවිලි දාන්සල කියන එකට. ඉතින් මේක ලස්සන සිතුවිල්ලක්. ඕගොල්ලොන්නුත් මම දන්නවා බහුතරයක් මේ දේ කරනවා සහ මේකෙන් ප්‍රයෝජන ගන්නවා සත්‍යක්‍රියාවලින්. ඉතින් තමන්ගේ අවංක භවයේ ඒ කියන්නේ තමන්ගේ ආත්මයට අනුව තමන් ජීවත් වෙන ඒ අවංක භවයේ සත්‍යානුභාවයේ බලය කොච්චර ප්‍රබලද කොච්චර බලවත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපි ඒ හිතන දේ අපිට ඒ සැනින්ම ඉෂ්ට වෙනවා නම් අපි ඒ හිතපු දේ දවසක් ඇතුළත සිද්ධ වෙනවා නම් විනාඩි ගාණක් ඇතුළත සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අපි තමන් කොච්චර පවර්ෆුල්ද කියන එක. ඒ කියන්නේ මම ගැනමනේ සම වෙන්න මම ගැනමනේ මේ සත්‍යානුභාවය කරන්නේ. ඒ කියන්නේ මගේ මේ ක්‍රියාකාරී කමේ සත්‍යානුභාවයේ බලයෙන් මට මේ දේ ඉෂ්ට වෙන්න මට මේ දේ සිද්ධ වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒක කොච්චර ප්‍රබලද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපිට ඒක ඉෂ්ට වෙන්න සිද්ධ වෙන කාලය කොච්චරද කියන එක අනුව. අඩු කාලයකින් සිද්ධ වෙනවා නම් ඔයා ගොඩක් පවර්ෆුල්. වැඩි කාලයක් ගත වෙනවා නම් ඉතින් ඒ සත්‍ය අනුභවය ඔප්පු වෙන්න ඒ කාලය යනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හාස්කමක් සිද්ධ වීමක් මට. ඒ නිසා තමයි මම මේක ෂෙයා කරන්න ඕනේ කියලා හිතුවේ. අද ඊයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක මගේ ජීවිතේ පුරාම මේ වෙනකම්ම හැම වෙලාවකදීම මට අමාරුම අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගන්න එක ටෙක්නික් එකක්. ඉතින් ඒක අමාරු කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට නම් අපි ඊට කලින් ඉඳන් ඒක කරලා තියෙන්න ඕනේ. ඒ කරනවා කියලා කියන්නේ මුකුත් නෙමෙයි කරන්නේ. අපි හොඳින් ජීවත් වෙන එක කරන්නේ. අපේ සිතුවිලි වලින් පවා අපේ වචන වලින් පවා අපේ ක්‍රියාකාරීත්වයෙන් පවා අපි හොඳින් ජීවත් වෙන. මං අවට ඉන්න මිනිසුත් එක්ක මං අවට නැති මිනිසුත් එක්ක හැමෝමත් එක්කම හොඳින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවට එතකොට අපට ඒ සුදුසු දේ ඒ හාස්කම සිද්ධ වෙනවා. ඒත් එක්කම අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි තවත්
නිතරම මේ අපි අවට ජීවත් වෙන්නේ දේවදූතයෝ කියලා. ඒ කියන්නේ හැම අපට දැන් මොනවා හරි හාස්කමක් සිද්ධ වෙද්දී හරි මොනවා හරි දෙයක් අපට ළඟා කරන්න පුළුවන්, අපට දැනෙන්න පුළුවන්, අපට ඒක ලබා දෙන්න පුළුවන් තවත් මිනිස්සෙක් හරහා, එහෙම නැත්නම් තවත් සිදුවීමක් හරහා, තවත් ස්ථානයක් හරහා. එහෙමනේ. එතකොට අපිට භෞතිකව යම්කිසි දෙයක් හරහානේ අපිට අපි හිතන දේ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ දේවල් ඉෂ්ට කරලා දීමට අපි අවට දේව දූතයෝ ඉන්නවා. එතකොට තමන් මේ ළඟින් දකින හැම කෙනෙක්ම යම්කිසි අවස්ථාවක තමන්ට දේව දූතයෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා හෝ ඒ අවස්ථාව හෝ ඉතින් සමහරට තමන්ගේ රැකියා කරන ස්ථානය ඒ දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්. දේව දූතයෙක් පිරිච්ච තැනක් වෙන්න පුළුවන්. සමහරට තමන් ගමන් කරන බස් එක, තමන් ගමන් කරන කෝච්චිය, එහෙම නැත්නම් තමන් ජීවත් වෙන ගෙදර වටපිටාව, තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවෝ, සහෝදරයෝ, දෙමාපියෝ, ඒගොල්ලෝ සමහරට අපේ දේවදූතයන් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට අනුව අපි දන්නේ කවුරු වෙනවද කියලා. සමහරට වෙයි අපි අඳුරන්නේම නැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. මිනිස්සු වශයෙන් ගත්තොත්. එහෙම නැත්නම් ස්ථාන වශයෙන් ගත්තොත් අපි දන්නේ අපි කොතන කොයි විදිය මොන ස්ථානයක ඉඳීවිද කියලා. හැබැයි ඒ අවස්ථාවට අනුව එතන දිව්‍ය ලෝකයක් වෙනවා. ඉතින් මේක මේ විදිහට මේක හිතනකොට ඇත්තටම පුදුම සහනයක් හිතට දැනෙනවා, පුදුම සතුටක් හිතට දැනෙනවා. මම කොච්චර හොඳ තැනකද මං ජීවත් වෙන්නේ කියලා දැනෙනවා. මොකද මම ජීවත් වෙන්න එතකොට දිව්‍ය ලෝකයක් ඇතුලේ වගේ තමයි හිතෙන්නේ. මොකද අපි දකින හැම මිනිස්සයම පේන දේව දූතයෙක් වගේ. කොයිම හරි වෙලාවක මේ පුද්ගලයා මාව බේරගනි. මේ පුද්ගලයා මාව මට මොනහරි මගේ අර මොනවාද ඒකට කියන්නේ මේ ප්‍රාතිහාර්ය සිද්ධ වීමට මේ ඉන්න කට්ටිය තමයි මේ මගේ යවට ඉන්නේ කියලා ඒගොල්ලොන්ව දකිනකොට පුදුම හිතට සතුටක් දැනෙන. එතකොට මිනිස්සු දැක්කම තරහක් එන්නේ නැහැ. ආදරයක්, සෙනෙහසක්, කරුණාවක් තමයි හිතට එන්නේ. ඉතින් මේ ලස්සන සිතුවිල්ල මම ගොඩක් කාලයක් තිස්සේ ඉඳන් මට මේ විදිහට ෂෙයා කරගන්න හිතන් හිටියත් මගේ කාලය පුදුම කාර්යබහුල ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ කාලය මට ඒකට වෙන් කරගන්න බැරි වුණා. හැබැයි මේ ඊයේ නෙමෙයි පෙරේද මට ඒ සිද්ධ වෙච්ච හාස්කම නිසා, ඒ ප්‍රාතිහාර්ය නිසා මට නැවතත් මේ කොහොම හරි මම මේ උදේ පාන්දර උයලා ඉවර වෙලා ඒ ටයිම් එක ගත්තා මේ සිතුවිල්ල මේ විදියට විශ්වයට මුදා හරින්න. ඉතින් මේ සිතුවිල්ල මේක අහන්න නියමිත පුද්ගලයෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් මේ ඔඩියෝ එක අහන්න ලැබෙයි. ඉතින් මේක අහන්න ලැබෙනවා කියන්නම ඇත්තටම Tamanට ලොකු වාසනාවක්, හොඳ පිනක් තියෙනවා කියන එක. ඉතින් අද දවසේ කියන්නේ හැම දිනාටම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙනකම්ම දැන් විනාඩි 8කට වඩා වැඩියෙන් ගින් තියෙනවා. මගේ මේ සිතුවිල්ල, මගේ මේ ඔඩියෝ එක අහන් හිටපු ඔයාට ගොඩාක්ම ස්තුතියි. එහෙනම් මම අද දවසට ගිහින් එන්නම්. තමන්ගේ ජීවිතයට හොඳට මතක තියාගන්න, අපි මේ ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකයක් ඇතුලේ. ඒකේ අපේ යවට ඉන්න හැම කෙනෙක්ම දේවදූතෙක්. අපට අවශ්‍ය වෙලාවට අපට උදව් කරන්න සැදී පැහැදී බලන් ඉන්න පුද්ගලයෝ ටිකක් අපි යවට ඉන්නේ. ඒත් එක්කම අපි ජීවත් වෙන පරිසරය දිව්‍ය ලෝකයක්. අපිට උදා වෙන අවස්ථා, ඒවා මේ ඊටාම සුබ අවස්ථා හැමතිස්සෙම අපේ සුබම අවස්ථා තමයි උදා වෙන්නේ. ඒ ටික මතක තියාගෙන තමන් හොඳින් ජීවත් වෙන්න, අවංකෙන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකෙන් ජීවත් වෙන්න. ඒ වගේ යාට තමයි මම මේ කියපු දේවල් ඒ විදිහට පේන්නේ, ඒ විදිහට දැනෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ දිව්‍ය ලෝකයක් විදිහට, දේවදූතය විදිහට තමන්ගේ ජීවිතේට ප්‍රාතිහාර්යයක්ම සිද්ධ වෙන්නේ. ඒ වගේ වෙලාවට තමන් අසරණ වෙලා ඉන්න වෙලාවට උදව් ලැබෙන්නේ ඒ වගේ පුද්ගලයන්ට. ඉතින් එහෙනම් මම තව කාලේ කන්නේ ඔයගොල්ලන්ගේ මට කියන්නට අවශ්‍ය වෙච්ච දේ කියවුණා කියලා මම හිතනවා. ඉතින් එහෙනම් සුබ දවසක් හැම දිනාටම. මම අදට ගිහින් එන්නම්. බයි.